ආයුබෝවන් ඔන්න ආවා F2K පොඩ්ඩා දෙනම රැප් සෙල්ලම හොල්ලන් ඔය රැප් බොනියන මට අදාළ නෑ 1 2 3යි කියලා 4 ඉඳන් 5ට ගණනලා මම ආවේ මෙතෙන් වෙනානේ අපි කවදාවත් සැලෙන්න ඔන්න ආවර පසෙල්ලම හුරන් කන්නට ඔය සිද්ධ ගැලි කන ගන්නේ නෑ මේ පිටියට සම්පූර්ණ හොන මලේලා දෙන මන ඔය පොඩ්ඩල ගන්නන් ගන්නේ නෑ මම යන්නේ මගේ පාරේ අප්පා කියලා දෙන්න අද සිට මුලට මගේ ඉස්සරහලා ඔයාලා රිදුනද පොඩ්ඩා ගණන් එපා බ්‍රදර් පොඩ්ඩක් ඩිස්සකට රිදුනන සමාවය මට ආයිබෝවන් ඔව් අපිට මේ දවස් ටික වගේ ඔය සින්දුවක් රිලීස් කරලා තියෙනවා 1 මිලියන් ගිහිලා තියෙනවා. Here I come. Here I come. ඉතින් වාට මොකද ඒ ගැන හිතන්නේ? සතුටුයි ඉතින් උදව් කරා කෙනෙක් එයාගේ නම මම දන්නේ නැති. ස්ටුඩියෝ පොඩ්ඩක් තමයි උදව් කරේ ඒකක් හදන්න. මේ එතන ඔයා යාට ගහන්න දේ රැප් එක හැදුවේ. නෑ මම ගහන්න නෙවෙයි හදේ තරහවක් නෑ නිකන් ඉතින් ඩිස් එක දාද්දි මම තනි පැත යනවා. ඒ කියන්නේ වල දෙන්න කලින් යාළුවෝද එහෙම නෑ. එහෙම නෑ යාව අඳුරන්නෙත් නෑ. අඳුරන්නේ. එයා ඉතින් රැපර් කෙනෙක් මාත් එයාගේ රැප් බලලා තියෙනවා. ඉතින් එහෙම. ඒ කියන්නේ ඔයාට එයා ගැන මොකක්ද හිතෙන්නේ සාමාන්‍යයෙන්? ඉතින් එයාත් හොඳ රැපර් කෙනෙක්. අපි යාට කෝල් කරන් බලමුද එහෙනම්? හෙලෝ හෙලෝ මේ F2K පොඩ්ඩ නේද? ඔව් කියන්න කවුද කතා කරන්නේ? මං චමුදිද කතා කරන්නේ රෙකෝඩින් එකේ ඉන්නේ ලවුඩ් ස්පීකර් දාන්නද? හා දාන්න. ඉන්නේ නම් ඉන්නේ රැම්බෝනියා ඉන්නේ කමක් නැද්ද? බොනියා අර මට ඩික්ස් එකක් ගහව එකද? Here I come. Here I come. ඔව් ඩික්ස් එකක් ගහලා තියෙනවා. ඔයා ඩික්ස් එකක් පිල්ලලා හින්දා තමයි ඔයා ගහලා තින්නේ. ඔයාලා ඇයි එහෙම ඩික්ස් ගහන්නේ මෙතන? එහෙම ලොකු ප්‍රශ්නයක් නෑ. ඔයා ඩික්ස් එකකින් බලාපොරොත්තු වෙන්නේ මොකද්ද සාමාන්‍යයෙන්? සතුට. සතුට. ඒක තරහවක් නෙමෙයි. තරහට නෙමෙයි පිස්සුද? තරහකට නෙමෙයි එහෙම ඩික්ස් එකක් ගහලා. තරහකට නෙමෙයි ඉතින් මං ඩික්ස් එකක් ගහවා මං අනිත් පැත්තට ඩික්ස් එකක් ගහනවා. ඒ කියන්නේ ඔයාලා ඩික්ස් එකක් කියන එක කිසිම දෙයක් දන්නේ නැහැ ඩික්ස් එකක් කියන්නේ මොකද්ද කියලා. ඉඳා වෙන්න එපා. මේ රෙකෝඩින්. හෙලෝ. ලයින් එකේ ඉන්න චුට්ටක්. හරි. මගේ රපයි. අන්තන්දරේ කරා අපිට මගේ කර ස්ටඩිනේ. ඔව්. ඉතින් ඉස්සරහ වගේ තමයි. පැය ගානට තමයි නේද 1 මිලියන් ගිහලා තියෙනවා. ඔයා ඉතින් එයා බල ඩිස්ක් දාපේන මං ඩිස්ක් දැම්මා. अबे ओ दिवाली के ඔයාලා ඩික්ස් ගහන්න පටන් ගත්තේ කාටුන් බලලාද? හෙලෝ F2K පොඩ්ඩක් කියන්නේ ඔයාලා ඩික්ස් ගහන්න පටන් ගත්තේ කාටුන් බලලාද? ඔව්. කාටුන් බලලා අර කාටුන් වල ගහගන්න ඒවා බලලා ඩික්ස් ගහන්න පටන් ගත්තේ. සූර පප්පා බලලා. සූර පප්පා බලලා නේ. හරි. එහෙනම් අපි අද සමුගමු. එහෙනම් ෆෝන් එක තියන්න F2K පොඩ්ඩක්. එහෙනම් ජය වේවා. ජය වේවා. ආයුබෝවන් ඔන්න ආවා F2K. නෑ